අද මේ ටියුටෝරියල් එකකින් අපි බලන්න යන්නේ කොහොමද iPhone එකක් පාවිච්චි කරලා අපේ Teams app එක හරහා quiz එකක් open කරගන්න කියලා. එතකොට ඊට කලින් MS Teams software එක install කරලා තියාගන්න ඕනේ ඔයගොල්ලන්ගේ mobile phone එකට. එහෙම නැත්නම් tab එකට. ඊට පස්සේ අපිට මේ විදිහට ඕපන් කරන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් ඉන්ස්ටෝල් කරලා තියාගත්තාම ඔයගලන්ට මෙතනින් පුළුවන් බලන්න ඔයගලන්ගේ ලොගින් එක මොකක්ද කියලා. මට මෙතනදී මගේ ලොගින් එක විදිහට පෙන්නනවා මේ රශිකා ගම්මගේ කියලා. එහෙම නැත්නම් ඔයගලන්ට මෙතන ලොගින් කීපයක් තියෙනවා නම් ලොගින් එක අපිට බලන්න පුළුවන් මෙතනින්. සෙන්ට් ජෝන්ස් ස්කූල් එක තියෙනවා. මම ලොගින්ස් දෙකක් ඇඩ් කරලා තියෙනවා. මේ තියෙන එක ලොගින් එකක්. එහෙම නැත්නම් එක ලොගින් එකක් ලෝඩ් වුණා. එහෙම නැත්නම් මට පාවිච්චි කරන්න පුළුවන් මම දැන් මට අවශ්‍ය කරන ලොගින් එක. ලොගින් එක අපිට සිලෙක්ට් කරලා මේ ස්විච් වෙනවා මේ වෙලාවේ. සිලෙක්ට් කරාම අපිට අපේ ලොගින් එකට අදාළ Teams ටික මේ විදිහට පෙන්නනවා. මේකෙදි අපිට අපේ ක්ලාස් එකට ගිහිල්ලා දැන් මම 8BIT කියන එකේ ක්ලාස් එකට ගියාම මේ විදිහට අපිට පෙන්නනවා 8B එකත් එක්ක ෂෙයා වෙලා තියෙන පෝස්ට්. දැන් මට පේනවා මෙතනදී මට ඇවිල්ලා තියෙනවා ටෙස්ට් එකක් ෆිල් කරන්න කියලා grade 8 ICT. මට තියෙන්නේ මෙන්න මේක උඩ මේ විදිහට ටච් කරා. ටච් කරාම අපිට ඒ ෆෝම් එක ලෝඩ් වෙනවා. මේ විදිහට ලෝඩින් කියලා ගොඩක් වෙලා වැටෙනවා නම් ඔයගොල්ලන්ගේ data connection එක ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඔයගොල්ලන්ගේ data connection එකේ පොඩි ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. ඒක නිසා තමයි data capacity එක මදිකම හෝ සමහරක් විට සිග්නල් වල ප්‍රශ්නයක් හින්දා මේක ලෝඩ් නොවී තියෙන්න පුළුවන්. ඒ විදිහට අපිට පුළුවන් මේකට කනෙක්ට් වෙලා මේ අපිට මේ අපිට ටයිප් කරන්න පුළුවන් ආන්සර්ස්. මුලින්ම නම ටයිප් කරන්න කියනවා. නම ටයිප් කරලා ක්ලාස් එක ටයිප් කරලා අපිට පුළුවන් next කරලා ඊළඟ ස්ටෙප් එකට යන්න. ඊළඟට ඔයගොල්ලන් විභාගයේ අවසානයේදී සබ්මිට් කරලා ඉවර කරන්න පුළුවන්. මේ තමයි අපි iPhone එක පාවිච්චි කරලා කොහොමද access කරන්නේ කියලා බැලුවේ. ටෙස්ට් එක. ඒ විදිහටම මේ පෝස්ට් එක තමයි අපිට දකින්න හම්බ වෙන්නේ. සමහර වෙලාවට ඔයගලන්ට මේක බලන්න පුළුවන්. more option එක උඩ ක්ලික් කරාම පෝස්ට් එක වගේම options උඩ ක්ලික් කරාම fill ICT කියලා තියෙනවා option එක. එතනිනුත් අපිට ගන්න පුළුවන් paper එක. ඔන්න ඔය විදිහට තමයි අපිට iPhone එකකින් Teams app එකක් කරහා ටෙස්ට් එක බලා ගන්න පුළුවන් වෙන්නේ.